මේ ලෝකේ ඇති සෑම දෙයක්ම ස්ථිර නොවන බව ඔබ දන්නවාද? භාග්‍යවතුන් වහන්සේ එය දේශනා කළා. සබ්බේ සංඛාරා අනිච්චා. අපි ආදරය කරන දේ, අපි රැකගන්න උත්සාහ කරන දේ සියල්ලම කාලයත් සමග වෙනස් වෙයි. හිරු උදා වෙයි, හිරු බැස යයි. මල් පිපෙයි, මල් පරවෙයි. එයයි ජීවිතයේ ස්වභාවය. එබැවින් අල්ලගෙන ඉන්න එපා. කෝපයෙන් ජීවිතය ගත කරන්න එපා. කරුණාවෙන් සිත පිරිසුදු කරගන්න. අනිත්‍යය අවබෝධ කරගන්න. එවිට දුක ඔබව අල්ලගන්නේ නැහැ. සිත නිදහස් වෙයි, සංසුන් වෙයි. මේ ගමන කෙටි ගමනක් පමණයි. එය ප්‍රඥාවෙන්, සමාධියෙන්, කරුණාවෙන් ගමන් කරමු.